සුබ දවසක් යාළුවනේ. ඉතින් මම අද ඔයාලට ගෙනාවා යාළුවනේ මම මීට කලින් ගෙනාපු TRX earning site එකේ live withdrawal video එකක්. ඉතින් ඔන්න ඔය thumbnail එක යටතේ තමයි මම මේ වීඩියෝ එක ඔයාලට ගෙනාවේ. ඉතින් මේ වීඩියෝ එකදී මම ඔයාලට පොරොන්දු වුණා අනිවාර්යෙන්ම මම මේකේ live withdrawal video එකක් ගේනවා කියලා. ඉතින් සම්පූර්ණයෙන් නොමිලේ ඇතිතරම් TRX earn කරගන්න පුළුවන් සුපිරිම site එකක් යාළුවනේ මේක. ඒ නිසා සම්පූර්ණ වීඩියෝත් එක දිගටම රැඳිලා ඉන්න. වීඩියෝ එක කිසිම තැනක් skip කරන්න එපා කියන එක මුලින්ම මතක් කරන්න ඕනි. ඉතින් හැමදාම තක වීඩියෝට යන්න කලින් මතක් කරන්න ඕනි. ඉතින් ඔයා තාමත් SL Panch අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැන් මම පහළ තියෙන අත්පොත subscribe button එක press කරලා එහා පැත්තේ මතන bell icon එකත් all දාලා තියාගන්න කියන මතක් කිරීමත් එක්ක අපි වීඩියෝ එකකට ගිහින් කතා කරමු යාළුවනේ මේ site එක ගැන හැමදේම. හරි යාළුවනේ ඉතින් හැමදාම තක ඔයාලා පහළ comment කාන්ට ඇඳන comment section එකේ පළවෙනි comment එකේ pin කරලා මම මේ site එකේ link එක වගේම මේ කයන මම කලින් කරපු වීඩියෝ එකේ link එකත් ඔයාලට දාලා තියන්නම්. ඉතින් ඔයාලට පුළුවන් යාළුවනේ මේ link එක press කරලා මේ site එකට එන්න. ඉතින් ඔයා link එක හරහා මේ site එකට ඇවිල්ලා account එකක් හදාගත්තොත් මටත් commission එකක් ලැබෙනවා. ඒ වගේම මටත් bonus එකක් ලැබෙනවා. ඉතින් කැමති කෙනෙකුට පුළුවන් ඒක මේ භාවිතා කරලා මේ link එක භාවිතා කරලා ඔයාගේ account එකක් හදාගන්න. ඉතින් මම දැන් ඉන්නේ මේ account එකේ interface එකේ. ඉතින් මම මේක account එකක් හදලා තියෙනවා. ඉතින් කලින් වීඩියෝ එක ඔයාලා බලන්න. ඒ වීඩියෝ එකේදී account එක හදන විදිහේ හැමදේම මම ගොඩක් පැහැදිලිව ඔයාලට කතා කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ මගේ balance එක මෙන්න මෙතන TRX 16ක් තියෙනවා. ඉතින් මම කිසිම ආයෝජනයක් කරලා නැහැ මේ site එකේ. කලින් වීඩියෝ එකට බැලුවා නම් තේරෙන්නේ නැති game එකක් play කරන්න තියෙන. ඉතින් game කැමති game එකක් ඔයාලට පුළුවන් select කරගෙන play කරන්න. ඉතින් මේ play කරලා තමයි මම මේ විදිහට මගේ නොමිලේ ලැබිච්ච ඒ bonus එකෙන් මම මේ විදිහට TRX 16ක් දක්වා මේක වැඩි කරගෙන තියෙනවා. ඉතින් වැඩි කතාවක් නැතුව withdrawal video එකක් නිසා මම මුලින්ම ඔයාලට මේකේ withdraw එක දාන්නම්. ඉතින් ඔයා withdraw එක බලන්න. ඉතින් withdraw එක ආවට පස්සේ ඔයාලට පුළුවන් සම්පූර්ණ ඉතුරු වීඩියෝ ටිකත් බලලා මේක වැඩ පටන් ගන්න වඩා මේ විදිහට නොමිලේම TRX earn කරගන්න. ඉතින් TRX 16.11ක් තියෙන. ඉතින් මම TRX 15.2ක් තමයි withdraw කරන්න හදන්නේ මේකේ. මොකද මේක මම ඉදිරියටත් play කරන්න අවශ්‍ය නිසා. ඉතින් TRX 15ක් කියලා කියන යාළුවනේ සාමාන්‍යයෙන් USDT 4.5ක් ඒ කියන්නේ රුපියල් 2000කට වගේ ආසන්න මුදලක් වෙනවා. ඉතින් නොමිලේ මේ විදිහට site වලින් මුදල් උපයන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණයක් තමයි මේක. ඉතින් මම මේ ඉරිකැලි ඒ තුන උඩට මේ විදිහට යන්න සයිට් එකත් කලින් එකට වඩා වෙනස් වෙලා තියෙනවා අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් කලින් වීඩියෝ එකේට වඩා මේ සයිට් එකේ ඉන්ටර්ෆේස් එක වෙනස් වෙලා තියෙනවා. මෙතන මේ ඉරිකැලි තුන තමයි අපි දැන් මේකේ ටච් කරන්න ඕනි. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔප්ෂන් ගොඩක්. ඉතින් මේ ඔප්ෂන් ටික කලින් වීඩියෝ එකේ තිබ්බේ මේ උඩ මෙන්න මේ අතර තිබ්බේ. නමුත් දැන් මේක වෙනස් වෙලා තියෙනවා මේ විදිහට. ඉතින් මෙතන withdraw කියලා බටනක් වලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක මේ විදිහට ටච් කර ගන්න ඕනි. ඉතින් මේක එහෙම ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට withdrawal ඔප්ෂන් එකට එනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මිනිමම් TRX 15ක් තියෙන්න ඕන withdraw කරගන්න. ඉතින් මට TRX දැන් 16.1ක් තියෙන නිසා මම මේක withdraw කරන්න හදන්නේ. මම tron විදියට මේක කෙලින්ම අපි tron address එක මගේ Binance එකට තමයි withdraw ගන්න හදන්නේ. මෙන්න මෙතන Binance එකේ TRX address එක ලබා දෙන්න ඕනි. ඉතින් ඔයා දන්නේ නැත්නම් TRX address ලබා ගන්න විදිය ඉතින් අපි ඒක බලමු යාළුවනේ Binance එකට ගිහින්. ඉතින් ඔයා Binance account එකට ඇවිල්ලා මෙතන මේ add phone කියන option එකට යන්න. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ මෙතන තෝරගන්න ඕනේ one chain deposit කියන option එක. ඉතින් මේක select කරන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් යාළුවනේ Tron කියන coin එක මෙතනින් search කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට network ටික ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන උඩින්ම ඔයාලට බලා ගන්න පුළුවන් TRX කියලා. ඔයා මේක touch කරගන්න. ඉතින් මේක touch කරාට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට ඔයාගේ TRX address එක බලා ගන්න පුළුවන්. ඔයා මේක copy මෙන්න මේක touch කරලා copy කරගන්න ඕනේ. මේක copy කරගෙන අපි යන් යාළුවනේ නැවතත් site එකට. ඉතින් මෙන්න මෙතෙන්ට අවිලා යාළුවනේ මේ withdrawal address එක ඔයා මෙන්න මෙතෙන්ට paste කරගන්න මෙහෙම. ඉතින් මෙහෙම paste කරගෙන මෙන්න මෙතෙන්ට withdrawal amount එක ඇතුළත් කරන්න කියනවා. ඉතින් free එක TRX 0.2ක් කැපෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒක නිසා මම මෙතන 15.2ක් කියලා මෙන්න මේ විදිහට ඇතුළත් කරගන්න ඔයාළුවනේ. ඉතින් මට TRX 15ක් මගේ wallet එකට ලබා ගන්න තමයි මම මේක විදිහට මේක ඇතුළත් කරේ. ඉතින් ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට මෙතන මේක ටික් එකක් දාගන්න. ටික් එකක් දාගෙන ඉවරලා ඔයාලට පුළුවන් මෙන්න මේ withdraw කියන බටන් එක මේ විදිහට touch කරගන්න. withdraw success කියලා මෙන්න මේ විදිහට මට message එකක් ඇවිල්ලා තියෙනවා යාළුවනේ. ඉතින් මගේ balance එකනොත් අඩු වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මගේ Binance එකට මේ withdraw එක එනවද කියලා යාළුවනේ. ඉතින් යාළුවන්ට බලා ගන්න පුළුවන් withdraw එක දැම්මට පස්සේ මෙයාලා මෙන්න මේ විදිහට කියනවා you have unconfirmed request please confirm withdrawal request by clicking the link in send to your email කියලා. ඉතින් email එකට මෙයාලා link එකක් කියලා තියෙනවා. ඒක link එක press කරන්න කියලා කියනවා. මේක confirm කරගන්න. ඉතින් මම යන්න යාළුවනේ මගේ Gmail එකට මේ විදිහේ mail එකක් ඇවිල්ලා තියෙනවද බලන්න. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ මෙන්න මේ විදිහට මට message එකක් ඇවිල්ලා තියෙනවා මගේ mail එකට. මෙතන තියෙන confirm withdrawal කියලා මෙන්න මේ බටන් එක අපි මේ විදිහට touch කරගමු යාළුවනේ.
ඉතින් ඊට පස්සේ ඔයාලට මේ විදිහට නැවත ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන් යාළුවනේ. ඉතින් මෙතන මෙයාලා කියනවා withdrawal confirmation කියලා go to home කියලා. ඉතින් මේක අපි මේ විදිහට ටච් කරගමු. හරියල්ලා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට site එකෙන් මගේ withdrawal එක completed කියලා ඉවිල්ලා තියෙනවා. ඉතින් ඩොලර් 4.34ක් එහෙම නැත්නම් TRX 15.2ක් තමයි මම withdrawal එක දැම්මේ. ඉතින් free එක විදිහට 0.2ක් ලැබිලා TRX 15ක් මගේ Binance එකට ලබා දුන්නා කියලා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් proof එක complete කියලා. ඉතින් අපි යම් මගේ Binance account එකට යාළුවනේ දැන් මේ withdrawal එක මට ආවද බලන්න. අරතින් මම දැන් ඉන්නේ මගේ Binance account එකේ යාළුවනේ මම මේ assets කියන option එකට යනවා. ඉතින් මෙතෙන් ආවට පස්සේ යාළුවනේ notification එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට TRX 15ක් completed කියලා මම මේක මේ විදිහට touch කරගන්නවා. ඉතින් මේක touch කරාට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් TRX 15ක් මගේ Binance account එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් transaction detail එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් TRX 15ක් දිනේ වේලාව සහිතව ඔයාලට බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් යාළුවනේ සම්පූර්ණයෙන් නොමිලේ කිසිම ආයෝජනයක් නැතුව මේ විදිහට ඔයාලට පුළුවන් යාළුවනේ මේකේ unlimited TRX earn කරගන්න. ඉතින් මේකේ deposit එකක් කරන්න පුළුවන් යාළුවනේ. ඉතින් deposit එකක් කරලා කිසිම deposit amount minimum amount එකක් නැහැ. ඔයාලා TRX එකක් තියෙනවනේ එක උනත් මේකට deposit කරගන්න පුළුවන්. ඉතින් එහෙම කරගෙන උනත් මේකේ වැඩ කරා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ යාළුවනේ. risk එකක් නැහැ. ඉතින් ඔයාලට game එක play කරලා තමයි මේකේ මුදල් උපයන්න තියෙන්නේ. ඉතින් ඔයා කැමති නම් මේ විදිහට මුදල් උපයන්න මම ඉක්මනට කියන්නම් ඔයා කොහොමද මේකේ ඉස්සරහට වැඩ කටයුතු කරගෙන යන්න කියලා. ඉතින් මම හිතනවා ඔයාලට මේ withdrawal එකත් එක්ක මම ඔයාලට උච්ච පොරොන්දුව 100% ඉෂ්ට කරලා තියෙනවා. සම්පූර්ණයෙන් නොමිලේ මේකේ මේ විදිහට ඕන තරම් TRX earn කරගැනීමේ හැකියාව තියෙනවා කියන එක දැන් ඔයාලට පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා යාළුවනේ. ඉතින් අපි එහෙනම් යන් යාළුවනේ දැන් site එකට. හරියල්ලා ඉතින් ඔයාලා link එක press කරාට පස්සේ ඔයා එන්න මෙන්න මේ වගේ interface එකකට register form එකට ඔයා අරන් එනවා. ඉතින් මම ඉක්මනට තමයි යාළුවනේ මේක කියන්නේ. ඉතින් ඔයාලට මේ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම කලින් වීඩියෝ එක ඔයා බලන්න. ඒ වීඩියෝ එකේදී ඔයාලට මේ හැම විස්තරම මීටත් වඩා පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මෙතන යාළුවනේ username කියලා තියෙනවා. ඉතින් මෙතෙන්ට ඔයා නමත් එක්ක ඉලක්කම් කීපයක් ඇතුළත් කරන්න. email කියන දේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාගේ email එක සඳහන් කරන්න මේක අනිවාර්යෙන් වැඩ කරන email address ලබා දෙන්න ඕනේ. ඉතින් එහෙම නැතුණත් එහෙම ඔයාලට මේකෙන් නොමිලේ මුදල් උපයා ගැනීමේ හැකියාවක් නම් නැහැ. email confirmation එකක් අවශ්‍ය වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් වැඩ කරන email address මෙතන ලබා දෙන්න. ඉතින් password කියන තැන මම හැමදාම කියන වගේ හොඳ strong password එකක් ලබා දෙන්න. capital ලකුණක් simple ලකුණක් symbol එකක් ඉලක්කමක් සහිතව characters 8කට වඩා වැඩි හොඳ strong password එකක් මෙතන ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ re-enter password කියන තැන ලබා දී password එක ඒ විදිහට නැවත වතාවක් ඇතුළත් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට යාළුවනේ ඔයාලට මගේ link එකෙන් ආවොත් එහෙම code එකක් ඇවිල්ලා තියෙන. මේ code එක ඒ විදිහටම තියන්න යාළුවනේ. ඉතින් ඔයාලට මේකේ account එක නිර්මාණය කරද්දී අනිවාර්යෙන් referral code එකක් අවශ්‍ය වෙන නිසා මෙතෙන්ට ඇතුළත් කරන්න ඕනේ. මෙතන හැබැයි යාළුවනේ ඔයාලට referral code එක ඇතුළත් කරන්නේ නැති වුණත් ගැටලුවක් නැහැ. ඔයාලට මේකේ මුදල් උපයන්න පුළුවන්. නමුත් ඉතින් ඔයාලට link එක press කරොත් වෙන referral code එක ඒ විදිහටම තියන්න. තියලා ඔයාලට මෙන්න මේ tick mark එක දාගෙන ඉවරලා ඔයාලට පුළුවන් මේ sign up කියන බටන් එක touch කරගන්න. ඉතින් ඊට පස්සේ යාළුවනේ ඔයාගේ account එක සාර්ථකව නිර්මාණය වෙනවා. ඉතින් මම account එක දැන් වැඩ කරන යන නිසා යාළුවනේ මම මේ sign up කියන බටන් එක touch කරගෙන ඉවරලා මම යන්න යාළුවනේ account එකේ dashboard එකට. ඉතින් dashboard එක වලින් මට මේ විදිහට තමයි බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ. ඉතින් මේකේ මේ bonus payset ආට 10ක් ලබා ගන්න පුළුවන්. ඒවා කලින් වීඩියෝ එක බලන්න. මම අද ඔයාලට යාළුවනේ මේකේ වැදගත් කරුණු කීපයක් විතරයි මතක් කරන්නේ. කලින් වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාලට බලන්න ඕනේ. ඔයාලට මේකේ free මුදල් උපයන දේවල් පිළිබඳව ඉදිරියේදී කතා කරන්න. ඉතින් site එක interface එක වෙනස් වෙලා තියෙනවා update එකත් එක්ක. ඉතින් මම මේ ඉරිකෑල් තුන press කරනවා. ඉතින් මේක press කරාට පස්සේ option ටික මේ විදිහට බලා ගන්න පුළුවන් යාළුවනේ. ඉතින් මෙතන මම මුලින්ම වාට යාළුවනේ මම අර කලින් කියපු විදිහට වාට deposit එකක් කරන්න කැමති කෙනෙක් නම් වාට කිසිම minimum amount එකක් නැහැ. වාට තියෙන යාළුවනේ ඔයාලඟ තියෙන TRX කීපයක් මේකට දාලා මම ඉදිරියට පෙන්නන්නම් කොහොමද මේ claim pay කරන්නේ. මේකේ වැඩිපුරම income ගන්න පුළුවන් game මොනවද කියලා. ඉතින් ඒවා play කරලා අර විදිහට TRX 15ක් කරගෙන withdraw කරගන්න තියෙන්නේ. ඉතින් deposit කරන option එකට අපිට මේ විදිහට යන්. ඉතින් මෙතන ගියාට පස්සේ යාළුවනේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට deposit කරන්න අවශ්‍ය වෙන Tron address එක වගේම QR code එක මෙතන ලබා දීලා තියෙනවා. I think ඔයාලට තියෙන යාළුවනේ ඔයාලා ළඟ තියෙන Tron key කුටි මෙතන සඳහන් කරලා තියෙන කිසිම minimum amount එකක් නැහැ deposit එකට. ඉතින් ඔයාලට කැමති ප්‍රමාණයක් මේකට deposit කරන්න පුළුවන් ඕනම ප්‍රමාණයක්. ඉතින් ඔයාලට තියෙන යාළුවනේ මෙන්න මේ address එක copy කරගෙන ඔය මේ QR code එක scan කරලා හරි ඔයාගේ අදාළ wallet එකෙන් ඒ site එකට deposit එකක් කරන්න. ඉතින් විනාඩියක් වගේ ඇතුළත ඔයාලට deposit එක site එකට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් කැමති කෙනෙකුට තමයි මම මේක කියන්නේ. මේ site එක හොඳටම game කටයුතු කරනවා. කිසිම risk එකක් නැහැ. ඔයාලට තියෙන යාළුවනේ අද deposit එක කරලා අද withdraw ගන්න පුළුවන් යොදපු මුදලත් එක්ක. ඉතින් ගොඩක්ම හොඳ අවස්ථාවක් තියෙනවා මේකේ. කැමති කෙනෙකුට මේ විදිහට ඔයාලට පුළුවන් මේකේ මේ deposit එකක් කරලා මේකේ මුදල් උපයන්න. ඉතින් මේ site එකේ free මුදල් උපයන්න පුළුවන්. ඉතින් මම මේනවා free තමයි යාළුවනේ TRX 15ක් withdraw ලබා ගත්තේ. ඉතින් ඔයාලට TRX නැත්තම් free වැඩ කරලා කරන්න පුළුවන්. TRX තියෙන කෙනෙකුට හොඳ අවස්ථාවක් තියෙන නිසා තමයි මම මේක මතක් කරේ කියන එකත් මේ විදිහට කියන්න ඕනේ. ඉතින් ඔන්න විදිහට කැමති කෙනෙකුට පුළුවන් මේකේ deposit එකක් කරන්න. ඉතින් ඊට පස්සේ deposit එකක් කරලා හෝ නැතුව කලින් වීඩියෝ එක බලන්න. ඔයාලට free payset 10ක් ලැබෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් යම් මුදලක් free ලබාගෙන ඒකෙන් pay කරලා මුදල් උපයන්න. ඉතින් මම මේ ඉරිකෑල තුනට යන්න යාළුවනේ නැතව තවක්. ඊට පස්සේ මෙතන මේ game කියන option එකට මම මේ විදිහට එනවා.
ඉතින් මෙතෙන්ට ආවට පස්සේ යාළුවනේ මෙතන ගේම්ස් ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ගේම් එකේ පොඩි රිස්ක් එකක් තිබ්බත් යාළුවනේ මේකෙන් තමයි ඇත්තටම හොඳ ඉන්කම් එකකට යන්න පුළුවන්. ඉතින් මම මේ ගේම් එක තමයි වැඩිපුරම ප්ලේ කරේ. ඉතින් මෙතන තියෙන යාළුවනේ මේක මේ විදිහට ටච් කරලා පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඔප්ෂන් මේ තැනකට එනවා. ඉතින් මෙතන යාළුවනේ මේ කොටු අතර තුර ජේම්ස් මේ තියෙනවා. ඉතින් අපිට මේ ජේම්ස් තියෙන කොටු ටික තමයි සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් ඒක ඉතින් වාසනාව අනුව සිදුවෙන දෙයක්. ඉතින් ඔයා කල්පනා කරලා බලලා ඒක කරගන්න ඕනේ. ඉතින් මම මෙතෙන්ට බෙට් amount එක විදිහට 0.01ක ප්‍රමාණයක් සඳහන් කරනවා මේ විදිහට. ඒකලා මට තියෙන්නේ මෙන්න මේ ස්ටාර්ට් කියන බටන් එක ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට කොටු ටික සිලෙක්ට් කරනවා. ඉතින් අපි පළවෙනියටම මේකෙන් එකක් සිලෙක්ට් කරමු මේ විදිහට. ඉතින් ඒකේ ජේම්ස් එකක් තිබ්බා. මම ඊළඟ කොටුව මේ විදිහට සිලෙක්ට් කරගන්නම්. දෙකයි. ඊට පස්සේ තව එකක් අපි බලමු යාළුවනේ. ඉතින් මෙන්න මෙතන මම ජේම්ස් 3ක් දැන් සිලෙක්ට් කරගෙන තියෙන්නේ. ඉතින් මේ තුනම මම හරියටම කරපින්ද මම මෙතනින් එහාට මේක යන්න අවශ්‍ය නැහැ. මට මේ ඇති කියලා මම හිතන නිසා මම මේ කෑෂ් අවුට් කියන බටන් එක මේ විදිහට ටච් කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ මම දැන් මේ 0.01ක් මට ප්‍රොෆිට් එක විදිහට විතරක් 0.02.8ක ප්‍රමාණයක් ලැබුණා. ඉතින් මේක තමයි මගේ ප්‍රොෆිට් එක මෙතෙන්ට එකතු වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට යාළුවනේ මේක උඩට යන්න මේ ලැබෙන ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා. ඉතින් ඔයාලා යොදන බෙට් එකට අනුව ඔයාලා යොදන මුදලට අනුව ඔයාලට මේ ලැබෙන ඉන්කම් එකත් වැඩි වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ගේම් එක තමයි යාළුවනේ මම වැඩිපුරම මේකේ ප්ලේ කරේ මේ ගේම් එක. ඉතින් ඇත්තටම යාළුවනේ මේකෙන් ලොකු ඉන්කම් එකකට යන්න පුළුවන්. හැබැයි රිස්ක් එක ඔයා ගන්න ඕනේ. ඒ වගේම ඔයා මෙතෙන්ට යොදවන මුදල කීයද කියන එකත් මේ ගේම් එක ප්ලේ කරන්න යොදවන මුදලත් ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම නැතුනොත් ඔයා මේකෙන් ලොස් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ මේ ගේම් එකේ ප්ලේ කරන්න තියෙන්නේ. ඉතින් මීට අමතරව යාළුවනේ මේ තන තව ගේම් එකක් තියෙනවා. මේ ගේම් කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ මයින්ඩ්ස් කියන ගේම් එක. ඉතින් මේකත් යාළුවනේ හොඳ ගේම් එකක්. ඉතින් ඔයාලට ගොඩක් පහසුවෙන් පේ කරගන්න පුළුවන් ගේම් එකක්. මම මේකට 0.1ක් මේ විදිහට දාන්න. හැබැයි මේකේ කරන ගෙවීම ටිකක් අඩුයි යාළුවනේ. ඉතින් මෙතන පල්ලෙහාට ආවට පස්සේ ඔයාලා මම මේ විදිහට සඳහන් කරා 0.01ක් කියලා. ඊට පස්සේ මෙන්න මේ කොටු අතර තුර තියෙනවා යාළුවනේ බෝම්බ තුනක් වගේම අනිත් ඒ වගේ ජෙම්ස් තියෙන්නේ. ඉතින් ඔයාලට තියෙන්නේ යාළුවනේ මේක සිලෙක්ට් කරන්න. ඉතින් අපි මේ විදිහට සිලෙක්ට් කරලා බලමු ඉතින් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මම ඔන්න ඔය විදිහට මේක සිලෙක්ට් කරනවා මේ කොටුව. ඉතින් ඔයාලට බලා ගන්න කියලා ලැබුණා. මට ජෙම්ස් එකක් ලැබුණා. මම මේ කොටුවත් මේ විදිහට සිලෙක්ට් කරනවා. තව එකක් ඔය විදිහට සිලෙක්ට් කරනවා. ඉතින් මේ විදිහට අපිට තියෙන්නේ මේකේ ඔන්න විදිහට මම ජෙම්ස් 4ක් දැන් සිලෙක්ට් කරගත්තා. මට දැන් මේක ඉතුරු ඒවා සිලෙක්ට් කරන්න යන්නේ නැහැ. මම මෙතන කෑෂ් අවුට් කියන බටන් එක මම මෙතන ටච් කරගන්නවා. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මට 0.02.5ක ප්‍රමාණයක් ලැබුණා. ඒක මගේ බැලන්ස් එකට මේ විදිහට ඇඩ් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට යාළුවනේ මේකේ අපිට තියෙන්නේ ඔය විදිහට ප්ලේ කරගෙන යන්න. ඉතින් ඔය ගේම් දෙක තමයි මම මේක රෙකමන්ඩ් කරන්නේ. ඉතින් මේ ගේම් දෙකෙන් ඔයාලට පුළුවන් මේකේ හොඳ ඉන්කම් එකක් ෆ්‍රී ගන්න. ඉතින් ඒ වගේම එහෙම නැත්නම් ඩිපොසිට් එකක් කරලා ඔයාගේ මේ amount එක වැඩි කරලා මේකෙන් ලැබෙන ප්‍රොෆිට් එක ඔයාලට ලොකු ප්‍රොෆිට් එකක් විදිහට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ගේම් දෙක තමයි මම රෙකමන්ඩ් කරන්නේ මේකේ ඔයාලට ප්ලේ කරන්න. ඉතින් ඔය ගේම් දෙක ප්ලේ කරලා තමයි මම අර විදිහට ෆ්‍රී යාළුවනේ TRX 15ක් විත්ඩ්‍රෝ කරේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ ගේම් ගැනත් දැන් මේකේ යම් අවබෝධයක් තියෙන්න ඇති. ඉතින් ඔයාලට අනිත් ගේම් try කරලා බලන්න පුළුවන්. එතන ගේම්ස් කව ගොඩක් තියෙනවා. ඉතින් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ ගේම් දෙක කියන එක ඔයාලට මතක් කරන්න ඕනේ. ඉතින් මීට අමතරව යාළුවනේ මේ ඉරිකෑ දුනුට ආවට පස්සේ යාළුවනේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඇෆිලියේට් කියලා ඔප්ෂන් එකක්. ඔයා මේක ටච් කරගන්න. ඉතින් මේක ටච් කරාට පස්සේ යාළුවනේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාගේ රෙෆරල් ලින්ක් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තියෙන යාළුවනේ මෙන්න මේ රෙෆරල් ලින්ක් එක පුළුවන් තරම් ඔයාගේ සෝෂල් මීඩියා වල ගෲප් වල ෂෙයා කරන්න. ඉතින් මේක සම්පූර්ණ නොමිලේ ඔයාලට TRX earn කරගන්න තියෙන්නේ. ඒක නිසා ඔයාලට පුළුවන් මේක ඔයාගේ යාළුවන්ටත් දැනුවත් කරන්න. මේ ගැන පෝස්ට් එකක් හදන්න. පෝස්ට් එකක් හදලා පෝස්ට් එකත් එක්ක ඔයාගේ රෙෆරල් ලින්ක් එක ෂෙයා කරන්න පුළුවන්. එතකොට ඒ ලින්ක් කරා ඔයාගේ යාළුවෙක් මේකට ඇවිල්ලා මේක රෙජිස්ටර් වෙලා මේක වැඩ කරොත් එහෙම පේසට් අවස්ථාවලට යාළුවනේ 50%ක කමිෂන් එකක් ඔයාලට දෙනවා. ඒ වගේ ගේම් ප්ලේ කරනකොට 0.04ක ප්‍රමාණයක් ඔයාලට ලබා දෙනවා. ඒ වගේම සර්වර්ස් කම්ප්ලීට් කරනකොට ඔයාලට 5%ක කමිෂන් එකක් මෙයාලා ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් සම්පූර්ණයෙන් නොමිලේ එකක් නිසා යාළුවනේ ඔයාගේ යාළුවට නොමිලේ මේ විදිහට මුදල් උපයන ගමන් ඔයාට පුළුවන් යම් අමතර ආදායමක් ලබා ගන්න. ඉතින් කැමති කෙනෙක් ඒ ක්‍රමය භාවිතා කරලා ඔයාගේ ඉන්කම් එක වැඩි කරගන්න. ඉතින් ඔයාට ගොඩක්ම පහසුයි යාළුවනේ. මම මේ කරපු වීඩියෝ එකේ ලින්ක් එකත් එක්ක ඔයාගේ රෙෆරල් ලින්ක් එක ෂෙයා කරලා එයාගේ යාළුවටත් මේ සයිට් එකේ මේ හැමදේම දැනගෙන විශ්වාසවන්තව වැඩ කරන්න අවස්ථාව සලසලා දෙන්න පුළුවන්. ඒක ඔයාගේ යාළුවටත් උදව්වක් වෙනවා වගේ මටත් උදව්වක් වෙනවා. ඒ වගේම ඔයාට ලැබෙන ඉන්කම් එක වැඩි කරගන්නත් ඒක උපකාරී වෙයි. ඉතින් ඒක නිසා කැමති කෙනෙක් ඒක මේ භාවිතා කරලා මේ වගේ ඉන්කම් එකත් වැඩි කරගන්න කියන මතක් කිරීම කරන්න කැමතියි. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවනේ මේ සයිට් එකේ මම ඔයාලට මේ සරලව මේකේ පොඩි කරුණු කීපයක් විතරයි මතක් කරේ. මේ ගැන සම්පූර්ණ විස්තර ඔයාලට දැනගන්න ඕන නම් ඒ වගේම මේ ෆ්‍රී කොහොමද මේකේ මුදල් උපයන්නේ මේ දේවල් පිළිබඳව මම කලින් කරපු වීඩියෝ එකේ ලින්ක් එක පින් කමෙන්ට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න බලලා ඉවරලා මේකත් බලලා ඉවරලා ඔයාලට එතකොට මේ පිළිබඳව 100%ක්ම අවබෝධය ලැබෙනවා. ඉතින් ඊට පස්සේ පුළුවන් ඔයාලට මේකේ මුදල් උපයන්න පටන් ගන්න. ඒ වගේම නොමිලේ අර මම කියපු විදිහටම මම ගත්තා වගේ ඔයාටත් මුදල් උපයා ගැනීමේ හැකියාවක් තියෙනවා.
ඉතින් මම හිතනවා යාළුවනේ මේ වීඩියෝ එකේදී මම ඔයාලට මේ අවශ්‍ය කරුණු හැමදේම පැහැදිලිව කතා කරා කියලා මොනවා හරි අපහසු බවක් තියෙනවා නම් නැවතත් මතක් කරනවා කලින් වීඩියෝ එක බලන්න ඒ වීඩියෝ එකේ මීට වඩා පැහැදිලිව මේ හැමදේම කතා කරලා තියෙනවා. හරිද යාළුවනේ එහෙනම් මම වීඩියෝ එක මෙතන ඉවර කරන්නම්. ඉතින් ඔයා තාමත් SL Panch අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැන් මම පහල තියෙනවත් පස්සේ subscribe බටන් එක press කරලා යහපත් මතර bell icon එක all දාලා තියාගන්න කියන මතක් කිරීමත් එක්ක අදට ගිහින් එන්න යාළුවනේ මම තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.